ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම මම අද කියලා දෙන්න යන්නේ වට්ටක්කා කොහොමද උකුවට පොල් කිරි දාලා රසවත් විදිහට වට්ටක්ක ව්‍යංජනයක් කිරට හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම ඔයාලා මෙන්න මේ වගේ හොඳට පිටි තියෙන වට්ටක්ක කෑල්ලක් අරගෙන මම නම් මෙතනදී හරියටම ග්‍රෑම් 250ක් එකතු කරගෙන තියෙනවා. ඔයාලත් වට්ටක්ක ටික හොඳට පිරිසිදු කරලා සෝදලා මෙන්න මේ වගේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පොඩියට කොටු කපා ගන්න. ඊට පස්සේ තව අවශ්‍ය වෙන දේවල් බලමු. බීලුණු පොඩි ගෙඩි එකක් සෝදලා කපාගෙන තියෙනවා. ඒ වගේම අවමිරිස් කරල් 5ක් 6ක් වගේ සෝදලා කපා ගන්න. කරපිංචා, ඒ වගේම කුරුඳු පොතු, සුදු ලුණු බිකි දෙකක් වගේ සෝදලා කපලා එකතු කරගන්න. ඒ වගේම 3-5 හරියටම තේ හැඳි 1යි, ගම්මිරිස් කුඩු හරියටම තේ හැඳි කාලයි, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයයි, උළුහාල් කුඩු හරියටම තේ හැඳි කාලයි. ඒ වගේම දිය කිරි හරියටම අඬු කෝප්ප 1යි, මිටි කිරි හරියටම අඬු කෝප්ප 1යි. මෙන්න මේ දේවල් තමා අවශ්‍ය කරන්නේ. අපි දැන් බලමු වට්ටක්ක ව්‍යංජනයක් කොහොමද රසවත් විදිහට වගේම උකුවට ඉතාමත් ඉක්මනින් හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා උයාගන්න භාජනයේට වට්ටක්ක ටික මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ අපි අවශ්‍ය දේවල් එකතු කරමු. 3-5 කුඩු උළුහාල් කුඩු නැත්තම් ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් එකතු කරගන්න. උළුහාල් කුඩු නැති අය උළුහාල් ඇට 3-4ක් වගේ එකතු කරගත්තත් ගැටලුවක් නැහැ. ගම්මිරිස් කුඩු, කහ කුඩු, කුරුඳු පොතු, බීලුණු, අමු මිරිස්, සුදු ලුණු, ඒ වගේම කරපිංචා, රම්පේ, අපි දැන් ඔක්කොම ටික එකතු කරගත්තා. මේ වෙලාවේ මම දිය කිරි හරියටම අඬු කෝප්ප එකක් එකතු කරගන්නවා. ඔයාලත් උයන වට්ටක්ක ප්‍රමාණයේ හැටියට මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. අපි දැන් ලිපේ තියලා වට්ටක්ක කරි එක ඉක්මනින්ම හදාගමු. ඔන්න යාළුවනේ මම දැන් ලිප පත්තු කරලා වට්ටක්ක එක ලිපේ තියාගත්තා. දැන් අපි මේ ටික හොඳට කවලම් කරලා මූඩිය වහලා දී කිරි ටික යාන්තමට හිඳෙනකම් වට්ටක්ක ටික අවශ්‍ය ප්‍රමාණයට තැම්බෙනකම් මූඩිය වහලා විනාඩි 5ක් 6ක් වගේ තම්බගමු. ඒ වගේම තමයි මිරිස් කුඩු පොඩ්ඩක්වත් එකතු කරේ නැහැ. අමු මිරිස් විතරයි එකතු කරේ. ඒ වගේම ගම් මිරිස් කුඩු බොහොම චූටි ප්‍රමාණයක් එකතු කරා. මිරිස් කුඩු කෑලි මිරිස් මේ කිසිම දෙයක් එකතු කරන්න එපා. එතකොට වට්ටක්ක එකේ පාට වෙනස් වෙනවා. ලස්සන කහ පාටකට ස්වභාවික විදිහටම වට්ටක්ක එක ලස්සනට උයා ගන්න පුළුවන්. මං කිව්ව විදිහට හදලා බලන්න. අපි දැන් විනාඩි 5ක් තම්බගමු. ඔයාලත් සැරින් සැරේ මූඩිය අයින් කරලා හොඳට වට්ටක්ක එක කවලම් කරගන්න අමතක කරන්න එපා. හොඳට මික්ස් කරලා ඊට පස්සේ නැවතත් මූඩිය වහලා හොඳට තැම්බෙන්න දෙන්න. ඔන්න යාළුවනේ වට්ටක්ක එක ලිපේ තියලා හරියට විනාඩි 6කට පස්සේ තමයි මේ. ඔයාලට පේනව නේද? මේ වෙලාවේදී දිය කිරි ටික හිඳිලා තමයි තියෙන්නේ. ඒ වගේම හැන්දකට අරගෙන අත පුච්ච ගන්නේ නැතුව බලන්න වට්ටක්ක කෑල්ලක් තැම්බිලාද කියලා. මෙන්න මේ වෙලාවේදී ඔයාලා මිටි කිරි ටික එකතු කරන්න. මිටි කිරි හරියටම අඬු කෝප්ප එකක් මම එකතු කරගත්තා. මේ වෙලාවේදී ලිපේ ගින්දර
චූටි ප්‍රමාණයක් වැඩි කරලා හොඳට මිටිකිරි ටික උතුරනකම් වට්ටක්ක ටික හොඳට තැම්බෙනකම් දැවටිල්ලට මිටිකිරි ටික හිඳිලා එනකම් නැවත මූඩිය වහන්නේ නැතුව හොඳට කවලම් කරගන්න. දැන් අපි මිටිකිරි ටික හොඳට උතුරගෙන එනකම් මේ ටික හොඳට මික්ස් කරගමු. වට්ටක්ක ටික හොඳට තැම්බිලා නම් තියෙන්නේ. කෑලි පොඩි වෙනකම්ම කවලම් කරගන්න එපා. යාන්තමින් හැන්ද දාලා කිරි ටික විතරක් හොඳට මෙන්න මේ වගේ කවලම් කරගන්න. වට්ටක්ක කෑලි පොඩි වුණාම කන්න අප්පුඩියයි. මෙන්න මේ වගේ උතුරගෙන එනකොට ඔයාලා ලුණු රස බලන්නත් අමතක කරන්න එපා. මුලින්ම මම ලුණු එකතු කරපු ටික වීඩියෝ වෙලා නැහැ. ඔයාලත් මිරිස් 3-5 ඒ හැමදේම එකතු කරන වෙලාවට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මිටිකිරි ටික උතුරලා එනකොට ලුණු මදි නම් ඔයාලා ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මේ බලන්න යාළුවනේ මේ වෙලාවේදී මිටිකිරි ටික හොඳට උතුරන ඔයාලට පේනව නේද? මේ වෙලාවේදී මම පුංචි රහසක් කියලා දෙන්න කැමතියි. ඔයාලා ලුණු රස බලලා ලුණු අවශ්‍ය නම් එකතු කරන්න. ඒ වගේම මේ විදිහට මම දැන් මේ වෙලාවේදී සීනි හරියටම තේ හැදි භාගයක් එකතු කරනවා. මේ විදිහට වට්ටක් එක කිරට හදන වෙලාවට සීනි පොඩ්ඩක් එකතු කරගත්තම ගොඩාක් රසයි. ඔයාලා දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් නම් සීනි එකතු කරගන්න එපා. මම මේ කිව්ව විදිහට හදලා බලන්න ගොඩාක් රසයි. සීනි බොහොම චූටි ප්‍රමාණයක් එකතු කරගන්න. එතකොට හරිම රසයි. මේ බලන්න යාළුවනේ දැන් හරියටම වට්ටක් එක ලිපේ කියලා ලොකු වෙලාවක් ගත වුණා. මිටිකිරි ටික හොඳට උතුරගෙන එනවා. සීනිත් එකතු කරා, ලුණු මදි වෙලා ලුණු චුට්ටකුත් එකතු කරා. මේ වෙලාවේ ඔක්කොම අවශ්‍ය දේවල් ගාන්නම තියෙනවා. හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. වට්ටක්ක ටිකත් හොඳට තැම්බිලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඒ නිසා මම ලිප ඕෆ් කරගන්නයි හදන්නේ. මෙන්න මේ ගානට මිටිකිරි ටික හිඳිලා එනකොට ඔයාලත් වට්ටක්ක ටික තැම්බිලා නම් ලිප ඕෆ් කරගන්න. ඒ වගේම තමයි ලිප ඕෆ් කරලා මේ ටික නිවෙනකොට හරි අවශ්‍ය ගානටම මිටිකිරි ටික දැවටිල්ලට හිඳිලා එනවා. ඒ නිසා මෙන්න මේ වෙලාවේදී ඔයාලා ලිප ඕෆ් කරගන්න. මේ බලන්න යාළුවනේ වට්ටක් එකට ලස්සන පාටක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඔයාලත් මගේ යාළුවෝ මං කිව්ව විදිහටම හදලා බලන්න. පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. මගේ යාළුවෝ මේ කිව්ව විදිහටම හදලා ලයික් කරන්නත් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ ආදරණීය අලුතෙන් එකතු වුණු යාළුවන්ට මතක් කරන්න කැමතියි. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ අපිට දැන් තියෙන්නේ වට්ටක් එක රස බලන්න විතරයි. නැවතත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු මගේ යාළුවෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ගිහින් එන්නම්.